මමත් මේ අතරම ස්ලිට් එකේ තමයි පළවෙනි ගියේ. ඊට පස්සේ අවුරුදු දෙකක් ගෙදී ගියාගෙන මට තේරුණා අර ඊට වඩා මේ LMB ජය ඉගෙන ගත්තට පස්සේ මට හිතුණා ඒකට ජොයින් වෙනවා නම් ගොඩක් ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙයි. ඊට පස්සේ මම ආපහු ෆස්ට් ඉයර් මේ LMB ට ජොයින් වෙලා ඉගෙන ගන්න ඕන. මොකද මට තේරුණා අතන ජපනීස් ටික අතරාන්තරම් මේ යුනික් ඉගෙන ස්ටාර්ට් කරනවා. ඊට පස්සේ මේකට ජොයින් වෙන්නේ ඇත්තටම ජපනීස් පොඩ්ඩක් බෑ. on the day and the put ako rin ilang bakal yan wala මේ सीखने है ना हमारे जापानीज टीचर में मैं इतना में फोकस करे आईटी करा आईटी करने को बता अतर में एलएमबी जाके बहुत कम ही लैंग्वेजेस स्कूल का कंपेयर करा कि लैंग्वेजेस स्कूल लड़ी यार तो पूरा एक मिनट हाँ भाई यहाँ पे कसं और बहुत यूनिवर्सिटी के लिए यार ना हमार ये क्या नहीं अरे हमारे पब्लिक यूनिवर्सिटी के लिए आना वाला रासा अक्का एक्साम ट्रेन මේකේ ගන්න පාඩම් කරන්න ගවර්න්මන්ට් ස්කූල් වගේ ගියාම ඒ වගේ ටයිමින් නෑ ඒ කියන්නේ විශ්ව ආ ටයිම් කරලා ඒවට ફોකස් කරද්දී තියෙන අතම මේ පාඩියක තර්කස් එන්ට්‍රන්ස් එක්සෑම් එක කියලා ගන්න තරම් ටයිම් එකක් ගන්න. ඉතින් ගොල්ලෝ යුනිවර්සිටි ස්ටාර්ට් කරනවා ජපානයේ. එහෙම ගිහලා කැරියර් ගන්න ලේසි නෑ. හයි මේ වයිට් බෝල් දෙක කියලා. ඉතින් ඔන්න රෙකමන්ඩ් කරන්නේ ඉතින් ඕගොල්ලන් මේ White Collar Job Fair and Mudam Para LMB. අතන චුට්ටක් අමාරු නම් මොකද මේ අපි ජපනීස් ඉගෙන ගන්න තමයි ඉන්ට්‍රෝ ලෙවල් එක නේද? ඒනට මේ ඉන්ට්‍රෝ ලෙවල් එක අරන් ගියත් අපි IT වලින් ජපනීස් ඩිග්‍රී එකක් කරත් මම ගොඩක් තමයි පළවෙනි අවුරුදු ගොඩක් තමයි ඒ වුණාට මේ අපිට පුළුවන් ඒක කරන්න. يعني එන්වයරන්මන්ට් එක දුර වෙනවා. ඒත් එක මේ අපිත් ඒගොල්ලොත් එක්කම යනවා. ඒ කියන්නේ ඒ යුනිවර්සිටිස් වල ඉන්න ජපනීස් ස්ටුඩන්ට් වලත් එක්කම අපිට තේරෙනවා යන්න ඕනේ විදිය. ඉතින් අපිටම තේරෙනවා මේ ජොබ් හොයාගන්න කාලේ මේගොල්ලෝ දැන් ජොබ් දානවා අපිත් ජොබ් දානවා කියලා අපිට තේරෙනවා. අපි යුනිවර්සිටි එකේ ඉඳන් තමයි ජොබ් හොයාගන්නත් ඕන. මම සෝචි එකේ මුලින්ම තමයි ජොබ් හොයාගන්නේ. අවධානශීලීක සාමාන්‍ය මයින්ඩ්සෙට් එක පොක හදාගන්න ඕනේ ඉතිලා ඔව් ඇත්තටම ફોකස් එක ගොඩක් ඕනේ. දැන් එන්වයරන්මන්ට් එක try කරන ජපනීස් වෙනවා. ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරන්න ඕනේ. රිසර්ච් එකක් තියෙනවා. ජොබ් එකක් හොයා ගන්න ඕනේ. ඒ එනර්ජි එක අරන් යන්න ඕනේ. ඒක කරන්න පුළුවන්.